මම ගාමිණි ජයවීර මහනුවර දිස්ත්‍රික් අන්තරාගමික කමිටුවේ කැඳවුම්කරු. අපි ඇත්තට මේ ආණ්ඩුව පත් වෙලා මාස 3යි. ආණ්ඩුව පත් වෙනකොට ආණ්ඩුව ලොකු වගකීමක් එක තමයි පත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට අවුරුදු 70 ගානක දැන් දේශපාලන වශයෙන් සාකච්ඡා කරන බර අවුරුදු 70 ගානක ලොකු ආර්ථික බරක් එක්ක තමයි ආණ්ඩුව පත් වුනේ. ආණ්ඩුවකට තියා කිසිම කෙනෙකුට එවැනි විශාල බරක් නිරවුල් කරන්න කාලයක් අවශ්‍ය නැහැ කොයි ආකාරයෙන් හැටියට. අපි කෝවිඩ් වසංගතය පහු කළා අපි ආර්ථිකය දුර්වල වුණා. පහුගිය කාලේ දැනට අපිට දුර්වල ආර්ථිකයක් බංකොලොත් වෙච්ච ආර්ථිකයක් එක තමයි ආණ්ඩුව මේ බාරගත්තේ රට. එවැනි අවස්ථාවක ආණ්ඩුව කියලා කියන්නේ විද්‍යාකරණ අය නෙමෙයි. ආණ්ඩුවට කාලයක් අවශ්‍ය වෙනවා ආර්ථිකය දිගුණු කරලා ආර්ථිකයෙන් ඉපේම් ලබාගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. වෛද්‍යවරු වේවා වෙනත් කණ්ඩායම් වේවා වෘත්ති සමිති ක්‍රියාකාරකම් කරන්න කාලයක් නෙමෙයි මේක. උන්ට කාලයක් දෙන්න අවශ්‍ය ආණ්ඩුවට. මොකද විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ දැක්මක් තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව තමන්ගේ පැත්තෙන් පෙන්눔 කරලා තියෙනවා. අත්දැකීමෙන් පෙන්눔 කරලා තියෙනවා. ඔවුන් පරිත්‍යාග කරලා තියෙනවා. ඔවුන් පරිත්‍යාගශීලීව කැපකිරීම කරලා ඔවුන් මේ ගමන යන්න ආරම්භ කරලා තියෙනවා. එවැනි අවස්ථාවක මේ පරණ සිද්ධි අල්ලගෙන පරණ ඇරියස් වගේ දේවල් අල්ලගෙන පඩි වැඩි කිරීම වගේ දේවල් වලට යන්න ගියාම විශාල වශයෙන් ආර්ථිකට හානියක් වෙන්න පුළුවන්. දැන් බලන්න ගුරුවරුන් සහ රජයේ සේවකයන් යම් ප්‍රමාණයක වැටිපොක් වැඩි කර මේ තත්ත්වයක් තුල තිබී තිබා වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ එවැනි සාධනීයව කල්පනා කරන ආණ්ඩුවක් තමයි දැන් මේ පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි ජනතාවගෙන් සහ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඔවුන්ට අවුරුද්දක් දෙක කාලයක් දෙන්න ඕනේ මේ ආර්ථිකය වඩා යහපත් විදිහට ප්‍රශස්ත විදිහට කළමනාකරණය කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන කාලයක් දෙන්න ඕනේ. ඔවුන් මේ මාස කීපය තුල කරපු දේවල් දිහා බලපුවාම ඒකට එක්තරා විදිහට ඒක ප්‍රාතිහාර්යයක් වගේ කියන්නත් පුළුවන්. කරපු දේවල් හැටියට ගත්තාට පස්සේ කොහොමද අලුත් ආණ්ඩුවක් මාස දෙකක් තුනක් වගේ කාලයක් තුල කොයිතරම් ශ්‍රේෂ්ඨ වලට සහන දෙන්න කළමනාකරණයක් කරලා තියෙනවද කියලා. ඒ හින්දා අපි මේ අවස්ථාවේ උද්ඝෝෂණ වගේ දේවල් එහෙම නැත්නම් වැඩවර්ජන වගේ දේවල් ඒවා අයිතියක් ජනතාවගේ එකක් කියන්න ඕනේ. හැබැයි මේක වෙලාව නෙමේ. ආණ්ඩුවට කාලයක් දෙන්න ඕනේ. අපිට ආණ්ඩුවේ අමාරුකම තේරෙනවා. කරන්න පුළුවන්කම තියෙද්දි නොකර ඉන්න ආණ්ඩුවකුත් නෙමෙයි කියලා තේරෙනවා. ඒක නිසා මේ අවස්ථාවේ වැඩවර්ජන කිරීම සාධාරණ නැහැ. ආණ්ඩුවට සාධාරණ යුක්ති සහගත කාලයක් ලබා දී යුතුමයි.